බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. මොකද දුවේ පුතේ? මොකද මේ දවස්වල කරන්නේ? නිකන් ඉන්නවා? නිකන් ඉන්න බෑ මේ දවස්වල. විභාගෙට තියෙන්නේ තව සීමිත කාලයයි. ඒ නිසා කාලය හරියට පාවිච්චි කළේ නැත්නම් ඔබ ජීවිතේ පළවෙනියටම ලියන ජාතික විභාගයේ ප්‍රතිඵල සතුටුදායක වෙන්නේ නෑ. විභාගයට පස්සේ වැරදි හදාගන්න බෑ. විභාගයට කලින් තමයි වැරදි සියල්ල හදාගන්න වෙන්නේ. එහෙනම් ඒ වැරදි පෙන්වලා දෙන්නත් හදන්නත් අලුත් ක්‍රම ඔබට උගන්වන්නත් තමයි අපි අද දවසෙත් ඇවිල්ලා ඉන්නේ. හොඳයි. එහෙනම් යමුද අභ්‍යාස 18ට? බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. ගොවිපලක ගවයන් තාරාවන් හා කුකුලන් සමාන සංඛ්‍යාවක් දක්නට ලැබේ. ගොවිපලයේ සිටින සතුන්ගේ මුළු පාද ගණන 96කි. ගොවිපලයේ සිටින මුළු සතුන් ගණන කීයද? හරි. සත්තු වර්ග 3ක් දීලා තියෙනවා. ගවයන් තාරාවන් කුකුලන් ගොවිපලයේ සිටින සතුන්ගේ මුළු පාද වල එකතුව දීලා තියෙනවා 96. අපෙන් අහනවා මුළු සතුන් ගණන කීයද කියලා. සරල කරගන්න යමුද? හරි. පිළිතුරු 3ක් දීලා තියෙනවා. මම යන්නේ පිළිතුරු නිර්මාණය කරන්න, පරීක්ෂා කරන්න නෙමෙයි. හරි. ඕනම් පරීක්ෂා කරන්නත් පුළුවන් අනේ. ගොවිපලක ගවයන් තාරාවන් හා කුකුලන් සමාන සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. සමාන නම් හරි ලේසි. නිර්මාණය පහසුයි. හරි. ඔන්න මම සත්තු ටික ගේනවා. ගවයා ඉන්නවා. ඕගොල්ලෝ අඳින්න එපා. තාරාව ඉන්නවා. කුකුලා ඉන්නවා. ඔබට අවබෝධයක් දෙන්න මේ රූප ගෙනාවේ. මුලින්ම කරන්නේ මේ සත්තු ගොවිපලේ සමාන නම් එක එක සතාගේ පාද හොයලා ඒ ටික ඔක්කොම එකතු කරනවා. ඒ කියන්නේ පුතේ ගවයට පාද මාරු කරගන්න එපා. 4යි. තාරාවට පාද 2යි. කුකුලට පාද 2යි. තිදෙනාගේ පාදවල එකතුව 2 2 4. කීයද? කීයද? 8යි. 4යි 2යි 6යි 2යි 8යි. දැන් ඔන්න අපිට සමාන හන්දා එක වර්ගයක් හොයාගන්න පුළුවන්. හැබැයි එක වර්ගයක් හොයාගන්න ගොවිපලේ සිටින සතුන්ගේ මුළු පාද ගණන අපට දීලා තියෙන්න ඕනේ. මේ දීලා තියෙන්නේ 96යි කියලා නේ යන්නේ. හරි. එහෙනම් දැන් අපි එක වර්ගයක් හොයන්න සමාන හන්දා පුළුවන්. අසමාන වුණොත් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. හරි. ඔන්න එක වර්ගයක් අපිට හොයාගන්න පුළුවන්. මොකද කරන්නේ? ගොවිපලේ සිටින සතුන්ගේ මුළු පාද ගණන 96 බෙදනවා තිදෙනාගේ පාදවල එකතුවෙන්. ඒ කියන්නේ 8ෙන්. 9ට 8 ඒවා 1යි 8 වරක් 1 8යි ඉතිරි 1යි 6 15ට ගත්ත අලුත් සංඛ්‍යාවක් හැදෙනවා 16. 16ට 8 ඒවා 2යි 8 වරක් 2 16යි ඉතිරි බිඳුවයි. හරිනේ. එහෙනම් එක සත්තු වර්ගයක් ආව 12යි. සත්තු සමානයි. ගවයෝ 12 නම් තාරාවෝ 12යි. කුකුලෝ 12යි. 12 වරක් 3 නැත්නම් 3 වරක් 12 අපිට එනවා එකතුව 12ව 3ක් 36යි. එහෙනම් ගොවිපලේ සිටින මුළු සතුන් ගණන 36යි. කොහොමද වැඩි? මරුනේ. මේ වගේ ක්‍රමවේදත් එක්ක අපි අභ්‍යාස 19න් නැවතත් හමු වෙමු. ඔන්න 18 ඉවරයි. අයියා දැන් හරි උගතෙක් වගේ. මං චතුර පත්තරේ කියවනවනේ. මාත් චූටි බබා කියවනවනේ. එහෙනම් ඔයත් උගතෙක් තමයි. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. දිනන්න පටන් ගන්නදා තිරියයි සවියයි ඕනා. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධෛර්යය දෙන්න. බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි.